ශ්‍රීය ලස්සන දැකලා වශී වෙලා උග්ගසේන හිතුවා එයාවම විතරයි මම කසාද බඳින්නේ. මේ නංගි හම්බුනේ නැත්තම් මට ඉඳලා වැඩක් නෑ. ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමි. හම්බුනොත් මම ජීවත් වෙනවා. හම්බුනේ නැත්තම් මම මැරෙනවා. එහෙම හිතාගෙන කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව ඇඳට නැගලා බුදියගෙන හිටියා. දැන් ඉතින් අම්මට වැඩේ තේරුණා. උග්ගයා වෙනදා වගේ නෙවෙයිනේ. අම්මා ගිහින් අහනවා පුතේ උග්ගේ ඇයි ඔයා ඔහොම ඉන්නේ? ඔයාගේ බඩවුවා වෙලාද? කියන්නකෝ බලන්න. එතකොට තමයි උග්ගසේන අම්මට කියන්නේ අම්මේ මේ මට කියන්න ලැජ්ජයි තාත්තට මම කැමති අර නංගිට. උග්ගසේනගේ අම්මා අහනවා අයියෝ ගෑනුන්ගේ ගැනද ඔයා හිතන්නේ? ඔයා බය වෙන්න එපා පුතා. ඔයා ඕනේ කුමාරිකාවක් ගැන කියන්න. අපි ඔයාට ඒ කුමාරියව විවාහ කරලා දෙන්නම්. සර් පොඩ්ඩක් ඉන්න. අවුරුදු 16 17 කොල්ලෙක්ට එහෙම කසාද බඳලා දෙනවද? ඔව් බං ඉස්සර 16න් බඳිනවා. ඒ හින්දා ඔයාලත් හැකි ඉක්මනින් හෙට අනිද්දාට කසාදයක් බැඳලා ඉවරයක් කරගන්න. යකෝ එකේ කා කිව්වනේ. යකෝ මම විහිළුවට කිව්වේ. අර ගෙවල් වලටත් කියන. සමහරු කෙලිම කෝල් එකම ගත්තා. සුදු තාත්ති වැඩේ ඕකේ හරි. ලෑස්ති වෙන්න. යකෝ මේ බලපිය. දැන් නෑ ඉස්සර 16න් තමයි බඳින්නේ. හරිද? ඉස්සර 16න් තමයි බඳින්නේ. දැන් එහෙම නෑ. දැන් බාල අපරාධ. එතකොට ඔන්න පුතේ මොකද වෙන්නේ? දැන් උග්ගසේනගේ අම්මා කියනවා ඔයා කොයි හරි කුමාරිකාවක් ගැන කියන්න අපි ඔයාට විවාහ කරලා දෙන්නම්. එතකොට අරෝ කියනවා නෑ යා කුමාරිකාවක් නෙවෙයි. එහෙනම් මම කැමති අරයට කවුද? අර නංගි. මොන නංගිද? අර පොල්ලේ නටන නංගි. යකෝ බූරුවතට පිස්සුද? උන් අඩු කුලේ අපි උසස් කුලේ. යකෝ උන් නටක විදත් කුලේ අපි සිටු කුලේ. උනුයි අපි එකට ගැලපෙනවද? පෑහෙන්නේ නෑ. මෝඩ වැඩ කරන්න එපා. අපේ මහත්තයා එන්නකෝ. ඔන්න සිටුතුමත් ආව. ඇයි මොකද? මේ බලන්න මේ බූරුවා කියන කතාව. මේ බූරුවට අර පොල්ලේ නටන කෙල්ල බොනෙලු. සිටුතුමා කියනවා පොත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. මා දැක්ක පුතේ. අවුලක් නෑ. හොඳයි කෙල්ල නම්. හැබැයි ඕක කරන එක ඉතින් අවුල් නෙපා. තාත්තා කියනවා ඉතින්. හරිද? තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක් ගෙන උත්පාවා දෙන්න. අපි ඔයාට හොඳ තැනකින් සුදුසු කුලයකින් කෙල්ලෙක්ව ගෙනල්ලා කසාද බඳලා දෙන්නම්. එතකන් කලබල වෙන්න නැතුව ඉන්නකෝ කියලා කිව්වා. එතකොට උග්ගසේන මොකද්ද කියන්නේ? මට බෑඩරි. මට බල කරොත් මම මැරෙනවා. එයාවම යෝනි කියනවා ලදොත් ජීවත් වෙමි නොලදොත් එතකන් කලබල වෙන්න නැතුව ඉන්නකෝ කියලා කිව්වා. එතකොට උග්ගසේන මොකද්ද කියන්නේ? මට බෑඩරි. මට බල කරොත් මම මැරෙනවා. එයාවම යෝනි කියනවා ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. හත්තිලව්ව. මූ පිස්සුනේ බං. හරිද? මූ කියනවා මට ඒ කෙල්ලව ගෙනත් දීපියාව්. දුන්න නැත්තම් මම මැරෙනවා. දැන් බලපන්කෝ. මූ දැන් කෑම ගහන. එතකොට දැන් පුතේ ඔය සල්ලිකාර තාත්තලගේ පුතාලට පොඩි කාලේ ඉඳලම සැප සම්පත් තමා දෙන්නේ උන්ට නැති බැරිකම පෙන්වන්නේ. අන්න ඒ හින්දා එතකොට තාත්තලා කරන්නේ හැමදේම සල්ලි බලෙන් කරලා දෙන එක. ඉතින් දැන් උග්ගසේනගේ තාත්තත් එහෙම හින්දා උග්ගසේනගේ තාත්තා මොකද කළේ? සිටුතුමා අර යාළුවට එන්න කිව්වා. උග්ගේ අයියත් එක්ක ගියපු වලත්තයා වලත්තෙක් වෙන්න ඇති. හරිද? එහෙම ඌට කතා කරලා කිව්වා යාළුවට කතා කරලා කිව්වා මෙන්න මේ මසුදහස අරගෙන ගිහිල්ලා ඒ කියන්නේ කහවණු පොදියක් දීලා මේ තෙල හරිද මේ මසුදහස නටක විද්දද්දුගේ පියාට දීලා කෙල්ලගේ තාත්තට දීලා හරිද උග්ගසේන මේ කෙල්ලට කැමති කියන බව කියලා කෙල්ලව එක් කරගෙන වරෙන් කියලා කිව්වා. අම්මට සිරි. අර යකත් ඉතින් කිසිම ගාණක් නැහැ. ඌ ලෝඩ් පකීර් වගේ මේ සල්ලි ටික අරගෙන ගිහින් කෙල්ලගේ තාත්තා අතට දීලා මේක ගන්න. අපේ උග්ගසේනට ඔයාලගේ දුවව ඕනෙලු. සිටුතුමා කිව්වා මේ කහවණු දහස තියාගෙන දුවව එවන්න කියලා. ටක් ගාලා ලෑස්ති කරලා ගන්න අපිට පරක්කු වෙනවා සෝලේට්. අර කෙල්ලගේ තාත්තා බලන් ඉන්නවා මූට සීනිද? යකෝ මදුව විකුණන්නා නැත. රන් හැරගෙන නොදෙමි. යකෝ මගේ දුව විකුණන්නේ නෑ. රත්තරන් අරගෙන මගේ කෙල්ලව දෙන්නේ නෑ. ඇයි ඒ තාත්තේ දුවට එච්චර ආදරේ ඇති සර් පිස්සුද බං?
ඊට පස්සේ කියන්නේ අපරත් අසානා මූම වේද. යකෝ අපි බඩකට පුරව ගන්නෙත් ඔය කෙල්ලව පෙන්නලා. ඔය කෙල්ල පොල්ලේ නටනකොට තමයි පිරිමියෙන්නේ ඔය කෙල්ලව බලන්න. නැතුව මං අඹුඩයක් ගහන්න නැතුවම පිරිමියෙන්නේ මේ ඕක බලන්න. එතකොට අපි මේ කෙල්ලව දාලා තමයි උපයගන්නේ. ඉතින් ඕකිව කසාද බන්දලා ඔහෙව්වහම අපි කොහොමද කාලේ ඇඳලා ඉන්නේ? හරිද? නොලැබෙන්නේ නම් මිය ප්‍රයෝජනකින්ද කෙල්ලව ලැබෙන්නේ නැතුව උග්ගසේන මැරලා වැඩක් නැහනේ. එහෙනම් ඔය සිටුතුමාට කියන්න අපහා එක්වන්නාම දුව පාවා දෙමි. උග්ගසේන සිටුපුත් මේ ගෑන් ළමනලවන්නේ උග්ගසේනට හින්ට් ගගහ. ගෑල් රකින්න එකාගේ පුතා, බර උස්සන එකාගේ පුතා, මොකද දන්නේ නැති එකාගේ පුතාදයි. මේ ගෑණි දිගින් දිගටම මෙහෙම කරනකොට උග්ගසේනටත් හිතෙනවා මේ ගෑණි මේ කියන්නේ මට වෙන්න ඇති ගීයක් යමක් අනිකෙකු නොව Taman අරඹයා මේ හැමම ආරම්භයා කියුදැයි ඔබ මේ ඔය මට ඇහෙන්නද කියන්නේ? එතකොට ගෑණි කියනවා එසේ අනෙක් කාට කියම්ද? ඔව් ඉතින් වෙන කාට කියන්නද? තොපම කොට ඇවිදිනා කටයුතු හේන් තොපම ආරම්භයා කියමි. තෝ කරන වැඩ ටිකෙන් තොට තමයි ඇහෙන්න කිව්වේ. උග්ගසේනට තද වුණා. උග්ගසේන කියනවා නුඹ නිසා විද්වත් වූවා මදින් නුඹගෙන් නපුරුත් ඇසෝ මනාද? පලායෙමි. උඹ හින්දා මම අච්චර ධනයක් අතෑරලා දාලා මේ අඩු කුලයට ආව මදිවට තෝගෙන් මේ වගේ කතන්දරත් මං අහන්න ඕනේද? තෝ දැනගනින් පරට්ටි මං තෝ දාලා යනවා. එහෙම කියන්න ඇති. හරිද? තරහ ගියාම පුතේ ඉතින් වචන හොය ඉන්නේ නෑනේ. බයින්නේ තු ඊට වඩා හොඳ වයින් දෙකක් කතා කරලා. හරිද? තෝ මං දාලා යනවා. හැබැයි පිරිමියෙක් බය වෙන්න එපා පුතේ. කවදාවත් ගෑන් ළමයි පිරිමියෙක් ගෙදරින් යනවා කිව්වට යන්නේ. හරිද? එහෙම යන්නේ නෑ ලේසියෙන්. ඇයි දන්නවද? මෙහෙමනි බං. එපා කියද්දි ගෑණියෙක් කරගහගත්තා. හරිද? ගෙදරින් එපා කියද්දි ගෑණියෙක් කරගහගත්තා. දැන් මූමනේ මේ අහගෙන ණය ක්‍රෙද්දාසි දාගත්තේ. දැන් ඉතින් මූ ගෙදරදී ගෑණි කියන එකම අහගෙන ඉන්නවා. ගෑණි බැන්නත් මූට කරන්න දෙයක් නෑ. ඇයි? ගෑණි මිනිහත් එක්ක මොකක් හරි රණ්ඩුවක් දාගෙන රෙදි ටිකක් බෑගේ දාගෙන මම යනවා මේ අම්මනේ ගෙදර කියලා ඔන්න දැන් ඉතින් ඒ කියනඩාගෙන ගිහින් මේ අම්මා අහනවා ඇයි මොකද රුත් එක්ක ඉන්න බෑ ඌ ගන්නවා කියලා. දැන් ඔන්න එහෙම අඬුවාම අවුලක් නැහැ. ඉතින් එන්නකෝ යා මෙහෙ ඉන්න කියලා සේව් කරලා එහෙම තියෙනවා. අවුලක් නැහැ. මිනිහට පුළුවන් ද ගෑණි බයිනවා ගහනවා කියලා රෙදි ටික අතරේ මම යනවා අපේ අම්මලා ගෙදර කියලා යනවා මිනිහා. අම්මා අහනවා ඇයි ගෑණි ගහනවා කියලා. ඒ යකෝ මොන විල්ලජ්ජ නැති වැඩක්ද ඒක? එහෙම පිරිමි යන්නේ නැහැ. උග්ගසේන කියන්නේ එහෙම. හරිද? උග්ගසේන එහෙම කියන්නේ මම යනවා යන්න උඹව දාලා කියලා කියන්නේ පුතේ ගෑණි බණින එක නවත්තයි කියලා හිතලා. ඇයි ඒ? අපෝ මූ ගියොත් එහෙම අපරාධේ මම අනාථ වෙනවනේ. ඒ හින්දා ඔයා යන්න එපා. ඔයා මං ආයෙ මොකුත් කියන්නේ නැහැ වගේ ගෑණි කියයි කියලා හිතාගෙන උග්ගසේන මම යනවා යන්න කියලා කිව්වා. බිනීම් හරවාගත හැක්කයි බණන එක නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා හිතලා එහෙම කිව්වා. උඹ හිතන්නේ ගෑණි මොකක් කියන්නේ නැද්ද? ඔයිත් තොප ගිය මැන හුණ මැනව තොප කුමකුත් නොදත තැනැත්තවුන්ගෙන් මට කම්කින්ම තෝ යනවා නම් ඵලයන් ඉන්නවා නම් ඉඳපන් තෝ මොකුත් දන්නේ නැති එකේ තෝගෙන් මට වැඩක් නැහැ. අම්මට උඩ. අපි ආසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඕක තමයි කියන්නේ හදිස්සි වෙලා තීරණ ගන්න එපා කියලා. හරිද? දැන් උනත් ඔයා කවුරු හරි ස්ත්‍රී පරාණයක් පුරුෂ පරාණයක් යාළු කරගෙන ඉන්නවනම් හරිද? මතක තියාගනින් ඕක බඳින්න වෙන්නේ නැහැ කියලා. ඒ ස්වාප්පු ඔන්න රයිට් තූමුගේ බලු කට අර සමහරු කියලා ගහනවා අර බලන්න තූමුගේ බලු කට කියලා ඒ කරන්න දෙයක් නැහැ පුතේ ඉතින් අපි ඇත්ත කියන්න එපා හරිද රයිට්